යුද්ධයට පීතෘත්වය දුන්න පුද්ගලයෙක් හිටියා නම් අධිකරු ජනාධිපතිතුමා පමණයි. සහ ගරු ආරක්ෂක ලේකම්තුමා දීපු අපට දීපු සහයෝගය සහ රාජකාරී මට්ටමින් දීපු සහයෝගය. ඒ ඇරෙන්න ඉතින් අපි සටන මෙහෙයුවා. මම ළඟදී අහන් හිටියා ටෙලිවිෂන් එකේ මේ යුද්ධයට හැමදාම බැන හිටපු දේශපාලනඥයෙක් ඇවිල්ලා අපි ත්‍රස්තවාදීන් කිලෝමීටරයකට කොටු කරලා තියනකොට කිව්වා අපිත් ලෑස්ති ඕනනම් යුද්ධයට යන්න එන්න අපට අඬ ගැහුවොත් අපි දැන් එනවා කියලා. එයා ඊට ඉස්සර යුද්ධයට බැන හිටියේ. මම දැක්ක අයියේ ටීවී එකේ තියෙන ගුටි කාලේ ඉස්පිරිතාලයක ඇඳගත් තියෙනවා. ඒ කියපුවට මහජනයා සලකනවත් දන්නේ නැහැ ඒ විදියට. ඊළඟට ඔයා කියපු විදියට අපහාස කරපු කට්ටිය සැලුලේෂන් නාමියකටවත් හොඳ නැහැ කියලා. ඉතින් ඇත්තටම මම සැලුලේෂන් නාමියකට නම් හොඳ නැහැ තමයි. මේක මම පිළිගන්නවා. සැලුලේෂන් නාමි කියන්නේ ඒක අධ්‍යාත්මික ධාර්මිෂ්ඨ සංවිධානයක්. ඒ කියපු පුද්ගලයා ඒ කතාව කිව්වේ සැලුලේෂන් නාමියක බොහොම පහත් සංවිධානයක් හැටියට සලකලා. ඒ විදියට. ඉතින් ඒ පුද්ගලයා ගැන මම මේ වෙලාවේ කිව්වා. ඒ අපහාස කරන්නේ මොන වගේ මානසිකත්වයක් තියෙන පුද්ගලයෝද කියලා. ඉතින් එවැනි අයගේ ඒ මඩ ගැසීම් වලින් අපි පස්සට ගියේ නෑ. අපි අපේ අවධානය යොමු කරලා තිබුණේ යම් අරමුණකටද. ඒ අරමුණ කරා අපි ගමන් කරා. දැන් ඒ නිවට කතා කියපු ඒ නිවට සමහරු දේශපාලනඥයෝ සමහරු මාධ්‍යවේදීන් මට මගේ යුද හමුදාපතිගේ පරිහරණයට බෙන්ස් කාර් එකක් ගත්තා කියලා ඕක ගැන මාස ගණනක් පත්‍රවල ලිව්වා. යුද හමුදාපතිවරු මේ හමුදාව හදපු දවස්වල ඉඳලා නිල රථයේ තිබිලා තියෙන බෙන්ස් කාර් එකක්. අවුරුදු 9ක් පරණ බෙන්ස් කාර් එකක් තිබුණා ගියර් පැන සාමාන්‍ය අවුරුදු 5න් රජයේ වාහනයක් මාරු කරනවා. ඒක හන්ද අලුත් වාහනයක් ගන්න වුණා. ඊට කලින් අනිත් හමුදාපතිවරු දෙන්නම ඊට මාස